අයිබෝන් මේ ලෝකෙ තියෙන එක්තරා සිර කඳවුරක් තිබුණා. මේකට කියන්නේ කැම්ප් 14 කියලා. ඉතින් මේ සිර කඳවුරේ 1981 වසරේදී මේ සිර කඳවුරේ සිරබත් කන සිරකාරියකට පිරිමි දරුවෙක් උපදිනවා. මේ සිර කඳවුර තුලදී. මේ පිරිමි දරුවා ටික ටික ලොකු වෙනවා. මේ ලෝකය කියන්නේ මොකක්ද? ලෝකේ ඉන්න අනික් මිනිස්සු කරන්නේ මොනවද? ලෝකේ වෙනත් රටවල් තියෙනවද? මේ කිසිම දෙයක් දන්නේ නැතුව මේ පිරිමි ළමයා සිර කඳවුර තුල වැඩෙනවා. දවසටම ඔහුට කන්න හම්බ වෙන්නේ කැඳ කෝප්පයක් විතරයි. බඩගින්න වැඩිකමට සිර කඳවුරේ තියෙන තනකොළ ඔහු අනුභව කරනවා. ඒ වගේම පොඩි සතුන්, මීයන් වගේ සතුන් ඔහු අනුභව කරනවා. බඩගින්න වැඩිකමටම මේ සිර කඳවුරේ කවුරු හරි පැනලා යන්න උත්සාහ කරොත් එහෙම ඔහුට හම්බ වෙන දඬුවම තමයි මරණය. කවුරු හරි පැනලා යන්න උත්සාහ කරනවා කියලා දැනගෙන මේක ආරක්ෂකයන්ට කිව්වේ නැති වුණොත් එහෙම ඔහුටත් හිමිවන්නේ මරණයම තමයි. අර කුඩා ළමයා ටික ටික ලොකු වෙනවා. දැන් ඔහුගේ වයස අවුරුදු 13යි. මේ පුංචි ළමයාට ඇහෙනව දවසක් තමන්ගේ අම්මයි තමන්ගේ සහෝදරයයි කතා වෙනවා මේ හිර කඳවුරේ දුක් විඳ ඇති අපි මේ හිර කඳවුරෙන් පැනලා යන්න ඕන කියලා. මේක මේ අවුරුදු 13ක් වෙන පුංචි ළමයා අහගෙන හිටියා. මේ පුංචි ළමයා කල්පනා කරනවා මම මේ කතාව ආරක්ෂකයන්ට කිව්වොත් එහෙම මට කන්න ටිකක් වැඩිපුර හම්බ වෙයි. මේ ළමයා මොකද කරන්නේ? ආරක්ෂකයන්ට මේ විස්තරය කියනවා තමන්ගේ අම්මයි සහෝදරයයි හිර කඳවුරෙන් පැනලා යන්න උත්සාහ කරනවා කියලා. ඔන්න ආරක්ෂකයන් මේ දෙන්න අත්අඩංගුවට ගන්නවා. අරගෙන කාලයකට පස්සේ මේ සියලු දෙනාම ඉස්සරහා අම්මා එල්ලලා මරනවා. තමන්ගේම සහෝදරයා වෙඩි තියලා ඝාතනය කරනවා. ඉතින් මේ පුංචි ළමයා හිතා ගන්නවා ඒ වෙලාවේ මම කවදා හරි දවසක මේ හිර කඳවුරෙන් පැනලා ගිහිල්ලා ලෝකයට මේ දේවල් ගැන කියන්න ඕන කියලා. මේ 2005 අවුරුද්ද. මොහුගේ වයස අවුරුදු 23යි. ඔහුට පුළුවන් වෙනවා මේ හිර කඳවුරෙන් පැනලා යන්න. ඉතින් මොහොත් එක්ක මේ හිර කඳවුරෙන් පැනලා යන්න තවත් කෙනෙක් එනවා. නමුත් මෙයාට පැනලා යන්න බැරි වෙනවා. ඔහු මරණයටපත් වෙනවා මේ පැනලා යාම අතරතුර. නමුත් මොහුට පුළුවන් වෙනවා හිර කඳවුරෙන් පැනලා යන්න. මේ විදිහට හිර කඳවුරෙන් පැනලා ඔහු කෙලින්ම යන්නේ චීනයට. චීනයට ගිහිල්ලා එතනින් දකුණු කොරියාවට ඔහු පැමිණෙනවා. දකුණු කොරියාවේදී ඔහු ලෝකයට හඬ ගාලා කියනවා තමන් කැම්ප් 14 කියන සිර කඳවුර ඇතුලේ කොච්චර ලොකු දුකක් වින්දද. ඒ වගේම මේ සිර කඳවුර පිහිටලා තියෙන රටේ මිනිස්සු කොච්චර දුකක් විඳිනවද. මේ දේවල් ලෝකයට හඬ ගාලා කිව්වා. තවදුරටත් ඔහු විසින්ම පොතක් රචනා කරනවා. මේ පොතට නම තියෙනවා Escape from Camp 14 කියලා. ඉතින් ඔයාලටත් අරගෙන බලන්න පුළුවන් පොතක්. මේකේ විස්තර වෙනවා මේ රටේ මිනිස්සු විඳින දුක් පීඩා ගැන. මේ පොත කියවනකොට සමහර වෙලාවට හිතෙනවා මේ වගේ රටවල් ඇත්තටම මේ ලෝකෙ තියෙනවද කියලා. ඉතින් ඔබ දැනටමත් දන්නවා ඇති අපි මොන රට ගැනද මේ කතා කරන්න යන්නේ කියලා. අපි අද කතා කරන්නේ උතුරු කොරියාව ගැන. ඉතින් අපි දන්නවනේ මේ වෙද්දී ලෝකයේ තුල යුද්ධයක් පවතිනවා. මේකට ප්‍රධාන වශයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, ඒ වගේම ඊශ්‍රායලය, ඒ වගේම ඉරානය මේ රටවල් තුන අතර තමයි මේ යුද්ධය පවතින්නේ. ඉතින් මේ යුද්ධයට ඍජුවම සම්බන්ධ නොවුනත් උතුරු කොරියාව ගැන මේ යුද්ධයත් එක්ක අපිට එහෙන් මෙහෙන් කතා අහන්න හම්බ වෙනවා. එතකොට මේ උතුරු කොරියාව පාලනය කරන නායකයා තමයි අපි කවුරුත් දන්නවා කිම් ජොන් උන්. ලංකාවේ සෝෂල් මීඩියා දිහා බැලුවට පස්සේ Facebook බැලුවත් YouTube බැලුවා අපි දන්නවා ගොඩක් අය මේ කිම් ජොන් උන් කියන පුද්ගලයා වීරයෙක් විදියට සලකනවා. ඔහු බොහොම විනෝදකාමී, බොහොම කෙලිලෝ ජීවිතයක් ගත කරන බොහොම හොඳ පුද්ගලයෙක් කියලා තමයි ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ. නමුත් විශ්වාස කරන්න මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලටම තේරෙයි මේ වෙනකොට ලෝකේ රටක් පාලනය කරන දරුණුම පාලකයා මේ ඔයාලා ආදරය කරන කිම් ජොන් උන්ම බව ඔයාලට තේරෙයි. කොහොමද මේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව කියන රටවල් දෙක වෙන් වෙන්නේ? දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදය ලෝක යුද්ධය දිනුවා. ඒ තමයි හිරෝෂිමා සහ නාගසාකි වලට එල්ල කරපු පරමාණු බෝම්බත් එක්ක. ඉතින් මේ දෙවන ලෝක යුද්ධයේ අවසානයේදී කොරියාව කියලා තිබ්බ රට කොටස් දෙකකට බෙදෙනවා. ඒකේ උතුරු කොටස සෝවියට් දේශයට පාලනය කරන්න හම්බ වෙනවා. ඒකේ දකුණු කොටස ඇමරිකා එක්සත් ජනපදයට පාලනය කරන්න හම්බ වෙනවා. මේකෙදි උතුරු කොටස උතුරු කොරියාව විදිහටත් දකුණු කොටස දකුණු කොරියාව විදිහටත් නම් කෙරෙනවා. 1980 වගේ දශකයේ ගන්නකොට උතුරු කොරියාව කියන්නේ බොහොම ශාස්ත්‍රීය රාජ්‍යයක්. නමුත් 1999 වගේ වසරේදී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමත් එක්ක
උතුරු කොරියාවත් බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේ බිඳ වැටීම කොච්චර දුර ගිහිල්ලා තියෙනවද කියන්නේ මේ රටේ ඉන්න මිනිස්සු බොහෝ ප්‍රමාණයකට එදිනෙදා ආහාර වේලවත් ගන්න බැරි මට්ටමට මේ වෙද්දි පත් වෙලා තමයි තියෙන්නේ. අපි අර කලින් කතා කරපු සිරකඳවුරේ සිරකාරයන් 20000කට වඩා වැඩිපුර ඉන්නවා කියලා ප්‍රකාශ වෙනවා. ඉතින් මේ ප්‍රමාණයෙන් අවුරුද්දකට 140කට වඩා ප්‍රමාණයක් මරණයට පත් වෙනවා කියනවා කන්න නැතුව බඩගින්නේ. එතකොට 20000න් 140ක් කියන්නේ 8000ක වගේ ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. හේතුව තමයි බඩගින්න. ඉතින් මේ කාරණය සිරකඳවුරේ ඉන්න අයට විතරක් නෙමෙයි රටේ ජීවත් වෙන ජනතාවටත් මේක පොදුයි. රටේ ජීවත් වෙන ජනතාව බොහොම අසීරුවට තමයි Tamanට ඕන කෑම ටික පවා හොයාගන්නේ. ඉතින් මේ උතුරු කොරියාව ගැන කතාව මම ශානක තුෂංග අද අපි කතා කරමු උතුරු කොරියාවේ මිනිස්සු විඳින දුක් ගැහැට ගැන. ඉතින් මේ කතාව අවසානයේදී ඔයාලටම හිතෙයි අඩුම ගානේ හීනකින්වත් උපදින්න සුදුසු රටක් නෙවෙයි කියලා මේ උතුරු කොරියාව කියන්නේ. අපි කතාව මෙහෙම පටන් ගමු. උතුරු කොරියාවේ තියෙන විශේෂ නීතියක් තියෙනවා. වෙන රටක නැති බොහොම අමානුෂික නීතියක්. උදාහරණයකට මමව ගන්නම්කෝ. මම උතුරු කොරියාවේ වැසියෙක් කියලා හිතමු. මම මිනිස්සෙක්ව ඝාතනය කරනවා. එතකොට වැරද්ද කරලා තියෙන්නේ මම. එතකොට මට හිමි වෙන දඬුවම තමයි අනිවාර්යයෙන්ම මරණය. කතාව ඒක නෙමෙයි. වෙන රටවලත් මනුෂ්‍ය ඝාතනයට මරණ දඬුවම හිමි වෙනවා. නමුත් මේ රටේ තියෙන නීතියත් එක්ක කවුරු හරි වැරද්දක් කරොත් එහෙම ඌගේ මුළු පවුලම අත්අඩංගුවට ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඒ මුළු පවුලටම පරම්පරා 3ක් හිරගේ ඇතුලේ වාසය කරන්න සිද්ධ වෙනවා. මේකෙදි ඔයාලට හිතේ සමහර වෙලාවට පිරිමි අය විතරද? එහෙම නැත්නම් ශක්තිමත් අය විතරද? එහෙම නැහැ. කිරිබොන කිරි දරුවාගේ පටන් අත්අඩංගුවට ගන්නවා. ළමයි හම්බ වෙන්න ඉන්න ගැහණියගේ පටන් අත්අඩංගුවට ගන්නවා. අවුරුදු 80 90 වයසක පුද්ගලයන් කියලා බලන්නේ මේ සියලු දෙනාම යම්කිසි කෙනෙක් වැරද්දක් කරොත් එහෙම ඒ වැරද්ද කරපු පුද්ගලයාට අදාළ පවුලේ සියලුම දෙනාම අත්අඩංගුවට ගන්නවා සහ ඒ අත්අඩංගුවට ගත්ත පිරිස පරම්පරා 3ක් හිරගේ ඇතුලේ වාසය කරන්න ඕන හිරකාරයන් විදිහට. ඉතින් ඔයාලා කවදා හරි මේ වගේ නීතියක් මෙච්චර මිලේච්ඡ නීතියක් ගැන අහලා තිබ්බද වෙන රටක? ඉතින් මම විශ්වාස කරන්නේ වෙන කිසිම රටක මේ වගේ නීතියක් තියනවද කියලා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ උතුරු කොරියාවේ ගොඩක් අපරාධ අඩුයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි Tamanගේ නෑදෑයින් පවා නොදන්නා මට්ටමට තමයි මෙයාලා ජීවත් වෙන්නේ. මොකද ඒ කවුරු හරි වරද්දක් කරොත් එහෙම ඒ වැරද්දට අදාළව Tamanටත් වන්දි ගෙවන්න සිද්ධ වෙන නිසා. අපි අර කලින් සිරගයක් ඇතුලේ ළමයෙක් බිහි කරපු අම්මා කෙනෙක් ගැන කතා කරේ. මේ අම්මත් වැරද්දක් කරලා සිරගෙට ඇවිල්ලා නෙවෙයි. වෙන කෙනෙක් මේ පවුලේ වෙන කෙනෙක් කරපු වැරද්දකට සිරගෙට ආපු අම්මා කෙනෙක්. මේ රටේ කිසිම කෙනෙකුට සාමාන්‍ය අන්තර්ජාලය පාවිච්චි කරන්න බෑ. සම්පූර්ණයෙන්ම තහනම්. අන්තර්ජාලය පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය කෙනෙක් නම් ඒකට රජයෙන් අනුමැතියක් ගන්න ඕන. ඒ වගේම තමයි අන්තර්ජාලය පාවිච්චි කරන වෙලාව අතරතුර ඒ කම්පියුටර් එක ඉස්සරහා ආරක්ෂක නිලධාරියෙක් බලාගෙන ඉන්නවා මෙයා මොනවද කරන්න කියලා. ඒ වගේම තමයි අන්තර්ජාලය පාවිච්චි කරා කියලා අපිට ඕන වෙබ්සයිට්ස් වලට යන්න බෑ. රජයේ විසින් ක්‍රියාත්මක කරන, රජයේ විසින් පවත්වගෙන යන සීමිත වෙබ්සයිට්ස් ප්‍රමාණයක් තමයි අන්තර්ජාලයේ විදියට ඔවුන්ට සැරිසරන්න තියෙන්නේ. ඒ වගේම තමයි එක්කෙනෙක්ට යන්න පුළුවන් උපරිම කාලය විනාඩි 20යි. විනාඩි 20 ඇතුළත තමන්ගේ වැඩේ කරලා ඉවර කරගන්න ඕන. එතකොට ඒ රටේ මිනිස්සු Facebook ගැනවත් YouTube ගැනවත් වෙනත් සෝෂල් මීඩියා ගැනවත් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මේ වගේ දේවල් තියෙනවද කියලාවත් අඩුම ගානේ මං හිතන්නේ 90ක් දෙනාවක් දන්නව ඇති කියලා. මොබයිල් ෆෝන්ස් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔයාලා විශ්වාස කරන්න සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන්ස් වල තියෙන එක්ක Android එහෙම නැත්නම් Apple OS එක තියෙනවා. නමුත් උතුරු කොරියාවේ වාසය කරන කෙනෙකුට පාවිච්චි කරන්න තියෙන මොබයිල් ෆෝන් එකේ තියෙන්නේ රජයේ විසින් නිර්මාණය කරපු OS එකක්. ඉතින් මේ OS එකේ දවසකට කිහිප වතාවක්ම තමන්ගේ ෆෝන් එකෙන් ස්ක්‍රීන්ෂොට් එකක් වැදිලා තමන්ගේ නමට තියෙන සර්වර් එකක මේ ස්ක්‍රීන්ෂොට් සේව් වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් මොකක් හරි වැරද්දක් කරොත් එහෙම ඔහුගේ සර්වර් එකට අදාළ ෆයිල් එක ඇතුළට ගිහිල්ලා මොහු සර්ච් කරලා තියෙන්නේ මොනවද? මොහු මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා තියෙන්නේ මොනවද කියන සියලුම දත්ත රජයට ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ මොබයිල් ෆෝන්ස් පාවිච්චි කරන්නේ කෝල් ගන්න විතරයි. ඇත්තටම වෙන කිසිම දෙයක් මේ මොබයිල් ෆෝන් සරහා ඔවුන්ට කරගන්න බැහැ. ඉතින් ඔයාලා දන්නවද මේ රටේත් මැතිවරණ තියෙනවා, ජනාධිපතිවරණයක් තියෙනවා, මහ මැතිවරණයක් තියෙනවා.
විශේෂම කාරණේ තමයි එක ආසනයකට ඉන්නේ එක අපේක්ෂකයයි. ඒ කිම් ජොන් උන් නියෝජනය කරන පක්ෂයේ එක අපේක්ෂකයෙක් විතරයි හැම ආසනයකටම ඉන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම මට මේ ආසනයට මගේ පක්ෂයකින් ඉදිරිපත් වෙන්න ඕන කියලා ඔහු ජීවත් වෙන අවසාන දවස තමයි ඒක. සියලුම දෙනාට ඡන්දේ පාවිච්චි කරන්න කියලා රජය විසින් අණ කරලා තියෙනවා. ඡන්දේ පාවිච්චි කරේ නැති වුණොත් එහෙම ඔහුගේ අවසාන දවස තමයි ඒ දවස. ඉතින් අපි දන්නවානේ ලංකාව වගේ රටවල් වල සමහර වෙලාවට එක එක හේතු මත ඡන්දේ පාවිච්චි කරන්න බැරි අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ගත්තොත් එහෙම පළාතක ඡන්දේ ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60, 70, 80 ඔය වගේ ප්‍රමාණවල තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් උතුරු කොරියාවේ ඔයාලා විශ්වාස කරන්න ඡන්දේ පාවිච්චි කරන ප්‍රතිශතය 99% ඉක්මවනවා. 0.0 ගානක් තමයි ඡන්දේ පාවිච්චි නොකරන ප්‍රමාණය ඉන්නේ. ඉතින් මේ 0.0 ගානක් කන්ට්‍රෝල් කරන්නේ රජය විසින්. මොකද ලෝකේ වෙනත් රටවල් බලාගෙන ඉන්නවා 100%ක්ම ඡන්දේ පාවිච්චි කරොත් එහෙම ඒක ඇත්තට මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් ඒක නිසා ලෝකයට පෙන්වන්න ඕන නිසා මේ 0.0 ගාන රජය විසින්ම කන්ට්‍රෝල් කරගෙන යනවා. බැරි වෙලාවත් ඔයා ඡන්දයක් අවභාවිතා කරොත් එහෙම අපි දන්නවා සමහරු නිකන් තරහටත් එක්ක ඡන්දකොලේ කුරුටු ගාලා එහෙම එන අවස්ථාවක් තියෙනවනේ. ඒක තමයි ඇත්ත. මේ වගේ දෙයක් සිද්ධ වුණොත් එහෙම මේ ඡන්දේ ප්‍රකාශ කරන අවස්ථාවේදී මේවා චෙක් කරන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මේ වගේ දෙයක් සිද්ධ වුණොත් ඡන්දයක් අවභාවිතා වුණොත් එහෙම ඔහුට හිමි වෙන්නේ මරණ දඬුවම. රටේ Tamanට කරන්න ඕන ජොබ් ගැන අපි කතා කරමුද? මේ රටේ මිනිසෙක්ට කරන්න ඕන ජොබ් එක මොකක්ද? මේක කරන්නේ කොහෙද? එයාගේ සැලරි එක මොකක්ද? මේ සියලු දේවල්ම තීරණය කරන්නේ රජය විසින්. දැන් සාමාන්‍යයෙන් අපේ රටවල ගන්නකොට තමන්ගේ තියෙන ස්කිල් එකට අනුව තමන් කරන්න ඕන මොකද්ද කියලා තමන් තීරණය කරන්නේ. නමුත් උතුරු කොරියාවේ ඒක බෑ. රජය විසින් තමයි තීරණය කරන්නේ ඔයාලා මොනවද කරන්නේ. නමුත් මේවට ගෙවන වේතනය, මේවට ගෙවන පඩිය ඊටාම අඩු පඩියක් තමයි රජය විසින් ගෙවන්නේ. මේ රටේ ඉන්න කොල්ලෝ කෙල්ලොන්ට තමන් කැමති හෙයාර් ස්ටයිල් එක දාන්න අවස්ථාවක් නැහැ. අපි දන්නවා සාමාන්‍යයෙන් රටවල් වල ගන්නකොට තමන් කැමති හෙයාර් ස්ටයිල් එක කොල්ලෝ කෙල්ලෝ දානවා. නමුත් මේ රටේ ඒ අයිතිය නැහැ. මේ රටේ රජය විසින් නිර්දේශ කරලා තියෙන හෙයාර් ස්ටයිල්ස් කිහිපයක් තියෙනවා. විශේෂයෙන් පිරිමින්ට හෙයාර් ස්ටයිල්ස් 15ක්, ගැහණු කට්ටියට හෙයාර් ස්ටයිල් 15ක්. ඉතින් මේ 15 විතරයි මෙයාලට කරන්න අවස්ථාව තියෙන්නේ. ඒ වගේම විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි කවුරු හරි කෙනෙක් කිම් ජොන් උන්ගේ හෙයාර් ස්ටයිල් එක කපලා තිබුණොත් එහෙම ඔහුට හිමි වෙන්නේ මරණ දඬුවම. ගැහණු අයට කොටට අඳින්න කිසිම වෙලාවක අයිතියක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් උතුරු කොරියාවේ රජය විසින් කියන විදිහට කොටට ඇඳීම කියන්නේ බටහිර ස්ටයිල් එකක්. ඉතින් බටහිර පන්නේ විලාසිතා කිසිම විදිහකින් උතුරු කොරියාව තුල කරන්න අයිතියක් නැහැ. එහෙම කරලා අහුනොත් එහෙම ඔහුට මරණය තමයි හිමි වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවද උතුරු කොරියාවේ විශේෂයෙන්ම මේ විලාසිතාවලට අමතරව වෙන මොනවාරි දෙයක් කරනවද කියලා පරීක්ෂා කරලා බලන්න විලාසිතා පොලිසිය කියලා වෙනම පොලිසියක් ඉන්නවා. ඉතින් මෙයාලා තමයි රජයට ඉන්ෆෝම් කරන්නේ මේ කෙනා ඒ අදාළ විලාසිතා වලින් පරිබාහිරව මේ දේවල් කරලා තියෙනවා කියලා. ඉතින් ඊට අනුකූලව රජය විසින් තීරණය කරනවා මේ පුද්ගලයාට මොනවද කරන්න ඕන කියලා. ඒ වගේම තමයි උතුරු කොරියාවේ පළාතෙන් පළාතට ගමන් කරන්න හැමෝටම අයිතිය හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට මොකක් හරි උවමනාවකට ගමන් කරන්න ඕන නම් රජයට රික්වෙස්ට් එකක් දාන්න ඕන. රජයේ කණ්ඩායමක් විසින් තමයි තීරණය කරන්නේ ඇත්තටම මේ පුද්ගලයාට මේ පළාතෙන් ඒ පළාතට යන්න අවස්ථාව දෙනවද කියලා. ඉතින් මේ විදිහට හොරෙන් පළාතකින් පළාතකට සංක්‍රමණය වෙන්න උත්සාහ කරොත් ඔහුටත් හිමි වෙන්නේ මරණයම තමයි. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් හරි වැඩේනේ. මෙච්චර දුක් විඳින රටක ජීවත් වෙන්නේ මොකටද? වෙන රටකට ගියා නම් හරිනේ කියලා. නෑ. ඒ අවස්ථාව මේ රටේ මිනිස්සුන්ට හම්බ වෙන්නේ නැහැ. කිසිම විදිහකින් උතුරු කොරියාවෙන් ඔයාලට පනින්න අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. දේශ සීමාවලින් නිතරම මිනිස්සු පනින්න උත්සාහ කරනවා. මේ සියලු දෙනාටම මේ දේශ සීමා නිලධාරීන්ට උපදෙස් දීලා තියෙන්නේ, ඔවුන්ට අණ ලැබිලා තියෙන්නේ, ඔවුන්ට බලය ලැබිලා තියෙනවා. කවුරු හරි දේශ සීමාවෙන් පනින්න උත්සාහ කරොත් එහෙම ඔහුව ඝාතනය කරන්න, වෙඩි තියලා ඝාතනය කරන්න ඔවුන්ට බලය ලබා දීලා තියෙන්නේ. ඉතින් කිසිම කෙනෙකුට දේශ සීමාවලින් පනින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බොහොම සුළු පිරිසකට තමයි මේ අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් අපි කලින් කතා කරපු අර තරුණයා ඔහු කොහොම හරි දේශ සීමාව පැනලා මේ දේවල් ගැන ලෝකයට හෙළි කරා. ඒ වගේම තමයි තවත් කාරණයක් තියෙනවා. මේ රටේ තරුණයන් අනිවාර්යයෙන්ම අවුරුදු 10ක්
රජයේ හමුදාවට සේවය කළ යුතුමයි. වාර්තා වෙන විදිහට මේ රටේ ජීවත් වෙන මිනිසුන්ගෙන් සාමාන්‍ය මිනිසුන්ගෙන් 70%කට වඩා වැඩි ප්‍රතිශතයකට ජලය සහ ආහාර සොයා ගැනීමට අපහසුයි. මේ රටේ අගනුවර පියොන්යන්. ඉතින් මේ අගනුවර ඊටාම දියුණු මට්ටමකට පත් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙයාලා ලෝකයට පෙන්වන්න උත්සාහ කරනවා. මේ රට බොහොම දියුණු රටක්. මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය සියලුම දේවල් රජය විසින් සපයලා තියෙනවා. මිනිස්සුන්ට ඕන සියලුම පහසුකම් මේ රජය විසින් සපයලා මිනිස්සු බොහොම සතුටින් ජීවත් වෙන රටක් කියලා පෙන්වන්න ඕන නිසා මේ අගනුවර බොහොම ලස්සනට බොහොම අලංකාර විදියට ඔවුන් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් උතුරු කොරියාවේ නායකයා සහභාගී වෙන රාජ්‍ය උත්සව ගොඩක් වෙලාවට මේ අගනුවර තමයි පැවැත්වෙන්නේ. ඔයාලා දන්නවද? ලෝකේ තියෙන ඊටාම දුර්ලභම පාස්පෝර්ට් එකක් තමයි උතුරු කොරියාවේ පාස්පෝර්ට් එක. කාට හරි උතුරු කොරියාවෙන් පිට රටකට වෙනත් රටකට යන්න ඕන නම් රජයෙන් විශේෂ අනුමැතියක් ලබා ගන්න ඕන. ඒ වගේම තමයි ඔහු රජයට විරුද්ධ දේවල් එහෙම නැත්නම් රටේ තියෙන දේවල් යම්කිසි විදිහකට හෙළි කරොත් එහෙම ඒ කාරණය නිසා ඔහුගේ පවුලේ ඉන්න අනිකුත් අයට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා ලොකු ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් අත්සන් කළා තමයි ඔහුට රටින් පිට වෙන්න අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් මේ විදිහට රටින් පිට වෙන්න අවස්ථාව හම්බ වෙන්නේ ඊටාම සීමිත පිරිසකට. උතුරු කොරියාවේ ඔයාලට ආගමක් අදහන්න බෑ. ඔයාලගේ එකම ආගම වෙන්න ඕන කිම් ජොන් උන් වාසය කරන කිම් පවුල. වෙනත් කිසිම ආගමක් අදහන්න බෑ. වෙනත් කිසිම ආගමක් අදහලා අහු වුණොත් එහෙම ඔහුට හිමි වෙන්නේ මරණයම තමයි. උතුරු කොරියාවේ රූපවාහිනී channels තියෙනවා. ඔයාලා දන්නවද? මේ channels වල අපි උදාහරණයකට කාටුන් එකක් ගමු. මේ කාටුන් එකේ ප්‍රධාන චරිතය වෙන්නේ කිම් ජොන් උන්. හැම වෙලාවෙම මේ කාටුන් වල පෙන්වන්නේ දුෂ්ටයා විනාශ කරලා දාලා මේ කිම් ජොන් උන් කියන ප්‍රධාන චරිතය ජය ගන්න ආකාරය තමයි මේ රූපවාහිනී channel වල නිතරම පෙන්වන්නේ. ඉතින් මේ උතුරු කොරියාවේ ඉන්න අයට පොඩි කාලේ ඉඳන්ම කියලා දෙන දෙයක් තමයි කිම් පවුලේ සමාජිකයන් කියන්නේ සුපිරි බලයක් තියෙන පුද්ගලයන්. විශේෂයෙන්ම මේ වෙද්දි රට පාලනය කරන කිම් ජොන් උන් කියලා කියන්නේ සුපිරි බලයක් තියෙන පුද්ගලයෙක් කියලා පොඩි කාලේ ඉඳන්ම මේ අයගේ ඔළුව වලට දානවා. කිම් ජොන් උන්ගේ පිළිමයක් හැම ගෙදරකම අනිවාර්යයෙන්ම තියාගන්න ඕන. යම්කිසි හේකින් අපි නිකන් හිතමු ගිනි ගන්නවා කියලා. ගිනි ගන්නකොට අංක 1 මේ කිම් ජොන් උන්ගේ පිළිමය අනිවාර්යයෙන්ම බේර ගන්න ඕන. එහෙම බේර ගන්න බැරි වුණොත් එහෙම යම්කිසි විදිහකට ඔහුගේ මුළු පවුලටම බෙහෙත් ගන්න බෑ ස්පිරිතාලවලින්. ඒක තහනම් කරනවා. ඒක නිසා ගින්නක් ඇති වුණොත් නැත්නම් වෙන මොකක් හරි ව්‍යසනයක් ඇති වුණොත් ඔවුන් ඉස්සල්ලාම කරන්නේ කිම් ජොන් උන්ගේ පිළිමය ආරක්ෂා කරන එක. ඉතින් අපි ඉදිරි වීඩියෝ එකකදී කතා කරමු මේ කිම් පවුල ගැන. මේ කිම් ජොන් උන් කියලා කියන්නේ කොච්චර දරුණු පුද්ගලයෙක්ද. ඔහු Tamanගේම පවුලේ අය ඝාතනය කළා තමයි මේ තැනට අදපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ දේවල් ගැන මම හිතන්නේ ගොඩක් අය දන්නවා කියලා. ඉතින් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට මේ දේවල් ගැන දැනගන්න ඕන. මෙච්චර දුක් විඳින මිනිස්සු ඉන්න රටවල් මේ ලෝකයේ තුල තියෙනවා කියලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. ඉතින් අපි ඉදිරියේදී උතුරු කොරියාව ගැන තවත් සුවිශේෂී කාරණා වීඩියෝස් වලදී කතා කරමු. ඉතින් ඔයාලා මොකද හිතන්නේ උතුරු කොරියාව ගැන? ඔයාලා ඇත්තටම කැමතිද උතුරු කොරියාවේ ජීවත් වෙන්න? ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි අපේ channel එකත් subscribe කරලා තියාගන්න. අපි ඉදිරියේදී තවත් වැදගත් වීඩියෝස් මේ channel එක හරහා අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට අපි සමුගන්නවා. තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකම්. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.